මම කතා කරලා තියෙනවා. මමත් abuse වෙනවා අවුරුදු 6 දී. මට මතක හැටියට මම ඒ abuse වෙන කෙනාට කැමතියි. ඒ නිසා මගේ ලයිෆ් එකේ සෑහෙන කාලයක් යනකම් මම කිසිම තරහක් තිබුණේ නැහැ. මොකද මම කැමැත්තෙන් සිද්ධ වෙච්ච දෙයක්. එයාට මම කැමතියි. මට ඒ කියන්නේ attraction එකක් තිබුණා. ඒක මොකක් හරි attraction එකක් තියෙනවා කියන එක මම දැනන් හිටියා. හැබැයි මට ඕක මම ඩීල් කරන්නේ අර සිහියෙන් පතෙන් හිටපු නැති කාලේ මම තෙරපි වලට යනකොට කියන්නේ මම සමහර තැන් බ්ලොක් කරලා තිබුණා. මට නිකන් යතුරු වගේ තියෙනවා ඒව මතක් වෙච්ච තැන්. ඔය එක තැනකදී මම හොස්පිටල් එකේ ඉන්නකොට කොළඹ වතුර ටැංකියක් පේනවා ජනලේ ඒක යනවා. ඉතින් මම ගිහලා එන්නේ. මට ඔතනින් පස්සේ මට තේරුණේ ඕක මට වෙච්ච නිසා මම ඔය පැත්ත ඒ කියන්නේ මම සෙක්ස් කියන දේ ගොඩක් හොයාගෙන යනවා පොඩි කාලේ ඉඳන්. ඔය සිද්ධියෙන් පස්සේ 6 7 මට මගේ මුළු ලයිෆ් එකම තියෙන මම සෙක්ස් හොයාගෙන ගිහිල්ලා මිනිස්සුත් එක්ක හැමිනිලා මිනිස්සුත් එක්ක යාළු වෙච්ච දේ. මට එතකොට ක්ලික් වෙනවා මේ මම ඔය සෙක්ස් හොයාගෙන ගිය ගමනේදී තමයි මට HIV හැදෙන්නේ. මට HIV හැදිලා මම ඒක ඩීල් කරන්නේ තනියම නෙමේ. මම එළියට ඇවිල්ලා කතා කරනවා ඒක ගැන.